කොනිච්චවා. අදත් පෙර පෝට්‍රේකට ඇවිල්ලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනෙක් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඉගෙන ගන්නේ පළවෙනි පාඩමේ වචන ටික. ඉතින් මුලින්ම කියන්නේ subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරලා bell icon එක click කරලම පටන් ගමු. වතසි. වතසි කියලා කියනවා මම කියන එක නේ මම. අනත කියනවා ඔයා ඔබ එහෙම නැත්නම් නුඹ කියනවා වගේ අදහස. අනොෂ්ඨෝ කියලා කියනවා අර පුද්ගලයා නැත්නම් අර කෙනා කියනවා වගේ අදහස. හිතෝ කියන්නේ පුද්ගලයා කියන එක නැත්නම් කෙනා කියන අදහස. අනෝ කියලා කියන්නේ අර කෙනා එහෙම නැත්නම් අර පුද්ගලයා කියන අදහස තමයි අනොෂ්ඨෝ කියලා කියන්නේ. අනෝකතා කියලා කියන්නේ කලින් කියපු අනොෂ්ඨෝ කියන එකේ ගෞරවාර්ථය. කතා කියලා කියන්නේ හිතෝ කියන එකේ ගෞරවාර්ථය පුද්ගලයෙක් හෝ කෙනෙක්ව ආමන්ත්‍රණය කරනකොට ඒ ගෞරවාර්ථය තමයි කතා. සාං කියලා කියන්නේ කෙනෙක්ට ආමන්ත්‍රණය කරනකොට එදෙන ගෞරවාර්ථය. අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙම මිස්ටර් කියන එක හෝ මිසිස් කියන හෝ මිස් කියනවා වගේ ජපන් භාෂාවේදී ඕනම කෙනෙක්ට නමට පස්සේ සාන් කියන එක යොදනවා. උදාහරණයක් විදිහට කුමාර කියලා කිව්වොත් එයා නිකම්ම කුමාර කියලා කතා කරන්නේ කුමාර සාන්. ඒක ගැහණු වෙන්න පුළුවන් පිරිමි වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට සාන් කියන එක නම අගට දාලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. චාන් කියන එක දන්නේ ගොඩක් ගැහණු ළමයින්ට ළමයින්ට කිව්ව වුණාට පොඩි අයටම නෙමෙයි සමහරක වැඩිමල් අයට වුණත් එයාට වඩා වැඩිමල් කෙනෙක් ගොඩක් වැඩිමල් කෙනෙක් එයාව ආමන්ත්‍රණය කරනකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි තුමු අවුරුදු 60 70 කෙනෙක් වුණත් එයාට වඩා අවුරුදු 50 කෙනෙක්ට වඩා පහලින් ඉන්න කෙනෙක් නේ වයස අඩු කෙනෙක්. ඉතින් එයාට උනත් ආමන්ත්‍රණය කරනකොට ගෑනු කෙනෙක් නම් චාන් කියන එක යොදනවා. හරි. කුන් කියලා කියන්නේ පිරිමි ළමයි ආමන්ත්‍රණය කරනකොට එදා ගන්න ගෞරවාර්ථය. නමට පස්සේ අපි තුමු යමදන යමදා කුන් නේ යෝස්කේ කුන් කියන වගේ නමට පස්සේ කුන් කියන එක යොදනවා පිරිමි ළමයෙක් නම්. එතනත් අර කලින් කිව්වා වගේම වයසින් ගොඩක් පහළ කෙනෙක්ට නම් ආමන්ත්‍රණය කරන්නේ එයාට ඒක අර ආදරයට හෝ කරුණාව කියන එකත් කැටි කරලා කුන් කියන එක යොදනවා. ජින් කියන්නේ ජාතිකයා කියන අදහස. අපි તો රටක් කියලා රටට පස්සේ කියන්නේ ඇමරිකා ජින් කියලා කිව්වොත් අදහස් වෙන්නේ එකේ ඇමරිකානුවෙක් කියන අදහස. ඇමරිකානු ජාතිකයෙක් කියන අදහස. ජපාන් කෙනෙක් නම් ජපාන්ට කියන නිහොන් කියලා නේ. එහෙනම් ජින් කියන එක අගට දැම්මොත් නිහොන් ජින් කියන්නේ ජපාන් ජාතිකයෙක් කියන අදහස. ශ්‍රී ලංකා ජින් ශ්‍රී ලාංකිකයෙක් එහෙම නැත්නම් ශ්‍රී ලංකා ජාතිකයෙක් කියන අදහස තමයි ජින් කියන එකෙන් අදහස් වෙන්නේ. සෙන්සේ කියන එක ඔයගොල්ලෝ දැනටවත් දන්නවා ගුරුවරයා එහෙම නැත්නම් ගුරුතුමා කියන තමයි සෙන්සේ කියලා කියන්නේ. ඊළඟ කියෝෂි කියලා කියන්නේ ගුරුතුමාටමයි. ගක්සේ කියලා කියනවා ශිෂ්‍යයාට. කයිෂයින් මෙතන කයිෂ කියලා කියන්නේ ආයතනය සමාගම හෝ ආයතනය. ඉන් කියන එක අදහස් වෙන්නේ කයිෂයකේ වැඩ කරන පුද්ගලයෙක් කියන අදහස. හරි. කයිෂයින් කියන තුර ආයතන සේවකයා කියන අදහස. ෂයින් කියන එකට මෙතන ලොකු විස්තරයක් තියෙනවා. අපි ෂයින් කෙනෙක් කියලා කියන්නේ යම්කිසි ආයතනයකට සමාගමකට බැඳිලා ඉන්න සේවකයෙක්ට. අපි ලංකාව විදිහට තේරුම් ගන්න පහසු වෙන කිව්වොත් ස්ථිර සේවකයෙක් කියනවා වගේ. ඒ කියන්නේ දැන් ජපානයේට ඔයගොල්ලෝ දන්නවා SSW කියනනේ වීසා එක යටතේත් එනවා. ඒ කියන්නේ ඒවා වර්කින් වීසානේ. වැඩ කරන්නේ නේ යම්කිසි සමාගමකට ආයතනයකට අදාළව තමයි මේ වීසා එක යාට හම්බෙලා තියෙන්නේ. ඒතර අන්න එයායකට බැඳිලා ඉන්නවා. ඒතර එයාලට කියනවා ෂයින් කියලා. දැන් එතනත් ඉන්නවා ෂයින් කිව්වහම අර ස්ථිරෝම එකට ඉන්න ෂයින් කියලා ඉන්නවා. ඊළඟට කේයක් ෂයින් කියලා ඉන්නවා. කේයක් ෂයින් කියලා කියන්නේ මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට අදාළව. දැන් ඔය SSW එකට වීසා එකට ජපානට එන අය ඒ කේයක් ෂයින්ලා නේ. අය කේයක් එකක් තියෙන ඇග්‍රීමන්ට් එකක් තියෙන එකයි ෂයින් එක අවුරුදු 5ක් හෝ අවුරුදු 3ක් වැඩ කරනවා කියලා බැඳිලා ඉන්නේ. ඒතර ඒකකින් පස්සේ අයින් වෙන්නත් පුළුවන් නැත්නම් එතන ඉන්නවා නම් දික් කර ගන්නත් පුළුවන්. හරි. ඒතර ඒ වගේ ෂයින් කියලා කියන. ඒතර ඒ ආයතනට අදාළව ඉන්න සේවකයන්ට. ඊළඟට තව ඉන්නවා පාතෝ නැත්නම් අරුබයිතු කියලා කියනවා. දැන් මෙහි ඉන්නවා ස්ටුඩන්ට් කට්ටිය නේද ජපානට අවිලා ඉන්නවා. ඉගෙන ගන්න ශිෂ්‍ය විදිහට අවිලා ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ආයතනයකට බැඳිලා නැහැ. ඒගොල්ලෝ බැඳිලා ඉන්නේ අර ඉස්කෝලේට. හරි ඉස්කෝලේ වීසා එකට තමයි ඒගොල්ලෝ ජපානට අවිලා ඉන්නේ. ඒතර එයාලා ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න ගම එයාලගේ වියදමට සල්ලිකයක් හරවා ගන්න ඒගොල්ලෝ වැඩ කරනවා. එතනකට ගිහිල්ලා රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන් කොහෙට හරි දවසකට පැය 3-4ක් වැඩ කරලා නේද සතියේ පැය 26ක එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ පාර්ට් ටයිම් කරන කට්ටිය. ඒගොල්ලෝ පාතෝ නැත්නම් අරුබයිතු කියලා කියනවා. හරි. ඒතර ෂයින් කියලා කියන්නේ ස්ථිරව ආයතනයකට බැඳිලා ඉන්න සේවකයන්ට. පැහැදිලි නේද?
ගින්කෝයින් ගින්කෝයින් කියලා කියනවා බැංකු සේවකයාට. ඉෂා කියලා කියනවා වෛද්‍යවරයාට ඩොක්ටර් කියන අදහසනේ. කෙන්කියුෂා කියලා කියනවා පර්යේෂණ කරන කෙනා පර්යේෂකයා කියන අදහස තමයි කෙන්කියුෂා කියලා කියන්නේ. දයිගකු කියලා කියනවා විශ්වවිද්‍යාලය. බියෝයින් කියනවා රෝහල. දරේ කියලා කියනවා කවුද කියන මේක ප්‍රශ්නාර්ථවාචී පදයක්. දරේ කියන එක කවුද කියන එකනේ who. ඒක ගෞරවාර්ථය තමයි දොනත කියලා කියන්නේ. දොනත කියන්නේ දරේ කියන එකේ ගෞරවාර්ථය කියන එක මතක තියාගන්න. සයි කියන එකෙන් අදහස් වෙන්නේ වයස ප්‍රකාශ කරනකොට වයස ගාන කියලා අපි තුමු 10 නම් ජූ කියලා කියනවනේ. එහෙනම් සයි කියන එකකට දාලා ජුස්සයි කියලා කියනකොට වයස අවුරුදු 10යි කියන අදහස. අර වයස අහන විදිය තමයි ප්‍රශ්නාර්ථය නන්සයි. මේක අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. නන්සයි. නන් කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නාර්ථය. ඒකට සයි කියන එක අදහස් වෙන වයස. වයස මොකද්ද වයස කීයද කියන එක නේද? එතන අදහස් වෙන්නේ වයස කීයද කියන එක. ඔයිකුත්ස කියලා කියන්නේ වයසම තමයි. එතන වයසත් අහන විදිහමයි ඒකත්. අර නන්සයි කියනට වඩා ගෞරවාර්ථයි ඔයිකුත්ස කියන එක. ඔයිකුත්ස දෙස්කා වයස කීයද කියන එක. හයි සහ ඊයේ මේවා ඉගෙන ගත්තා. පන්ති කාමරේ පාවිච්චි කරන වචන ඉගෙන ගන්න ගත්තා. හයි කියලා කියන්නේ ඔව් කියන එක. ඊයේ කියන්නේ නැහැ කියන එක. ඊළඟට හජමෙ මස්ටේ ආශිර්වාද කිරීම නේද? ආචාර්ය විදිවලදී ඉගෙන ගත්තා. හජමෙ මස්ටේ කියලා කියන්නේ කෙනෙක්ව මුලින්ම හමුනාම කරන අයිසත් එකනේ. ඔබ හමුවීම සතුටක් කියනවා. nice to meet you කියන එක. කරා කිමස්ටානේ කොහේ හරි නම් ආවා කියන අදහසනේ සිට පැමිණියා කියන එකනේ. අපි හිතමු ලංකාවේ ඉඳන් ආවේ කියනවා කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා කරා කිමස්ටා ලංකාවේ සිට පැමිණියා කියන අදහසනේ. ඇමරිකාවේ ඉඳන් ආවා කියනවනම් ඇමරිකා කරා කිමස්ටා. නිහොන් කරා කිමස්ටා වගේ. දෝසෝ යොරොෂ්කු මේකත් අපි ආචාර්ය විදිවල ඉගෙන ගත්තා. දෝසෝ යොරොෂ්කු කියන්නේ කෙනෙක්ව හමු වුණාම එයාට මුලින්ම අර කවුද කියන එකත් අදහස් ප්‍රකාශ කරලා ඊට පස්සේ එයාගේ උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නේද? කරන අයිසත් එක තමයි දෝසෝ යොරොෂ්කු කියලා කියන්නේ. මේක ඔයගලන්ට වැඩිදුර දැනගන්න ඕන ආචාර්ය විදි වීඩියෝ එක බලන්න. ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ශිත්සුරේ දෙස්ගා ශිත්සුරේ කියන එක අපි අයිසත් වල තියෙන ගත්තා. එතන ශිත්සුරේ කියලා කියන්නේ අර excuse me කියන ගෞරවාර්ථයක් විදිහටනේ. බාධා කිරීමකදී පාවිච්චි කරන අයිසත් එක තමයි ශිත්සුරේ කියලා කියන්නේ. ඒතර ශිත්සුරේ දෙස්ගා කියන එක කෙනෙක්ට බාධා කිරීමකදී අපි හිතමු කෙනෙක් නමක් අහන්න යන එහෙම නැත්නම් වෙන මොකක් හරි විස්තරයක් අහන්න යනවනම් සෙලම් ශිත්සුරේ දෙස්ගා කියලා කියන්නේ excuse me මට සමා වෙලා කියලා නම අහනවා කියලා කියතන්නකො. ඒතර කොහමද අහන්නේ? ශිත්සුරේ දෙස්ගා ඔනමයිවා ශිත්සුරේ දෙස්ගා ඔනමයිවා මට සමා වෙලා වගේ නම කියන්න පුළුවන්ද කියන වගේ අදහස එතන. ඊළඟට කොචිරවා දරේ සාන් දෙස් කියන එකනේ. කියන කෙනෙක්ව හඳුන්වා දීම විදිහක් තමයි මේ තියෙන්නේ. කොචිරව කියන එක අදහස් වෙන්නේ අපි කෙනෙක් අපි තුමු ළඟ ඉන්නවා එයාව හඳුන්වා දෙන්න යනවා. හරි. ඔයගොල්ලෝ ඉස්කෝලේට අලුතෙන් ගියාම මේ ඉස්කෝලේ අපි තුමු සෙන්සේ අනිත් ළමයින්ට ඔයාව හඳුන්වා දෙන්න යනවා. එතකොට මේ ඉන්නේ අහවලා කියන්නේ මේ ඉන්නේ කුමාර කියනවා වගේ අදහසින් කොචිරවා කුමාරසාන් දෙස් කියන වගේනේ හඳුන්වා දෙනකොට පාවිච්චි කරන විදිහක් තමයි මේ කොචිරවා කියලා සාන් දෙස් කියන අදහස. ඇමරිකාව කියන ඉගිරිස් එංගලන්තයට ජපාන් වලින් කියනකො ජපාන් අය කියන්නේ කොහොමද ඉගිරිස් කියලානේ. ඉන්දියාව ඉන්දෝනේසියා කියලා කියන්නේ ඉන්දුනීසියාව. කාංකෝකු කියලා කියන්නේ කොරියාව. එතන ඇත්තටම කාංකෝකු කොරියාව කියන්නේ දකුණු කොරියාව මෙතන අදහස් වෙන්නේ. උතුරු කොරියාවට කියන්නේ කිතාජෝසෙන් කියලා වෙනම. කාංකෝකු කියද්දි දකුණු කොරියාව කියන්නේ අදහස. තායිලන්තය
චූගොක් කියනවා චීනය. දොයිට්ස් ජර්මනිය. ඊළඟ නිහොන් එහෙම නැත්නම් නිප්පොන් කියලා කියනවා ජපානය. සකුරා දයිගකු. සකුරා දයිගකු කියන්නේ සකුරා කියන දයිගකු එක විශ්වවිද්‍යාලය. ෆුජි දයිගකු. ෆුජි විශ්වවිද්‍යාලය. පොතට වෙලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතනවා නම් උගන්වන විදිය ඔයගොල්ලන්ට තේරෙනවා. තේරුම් ගන්න පහසුයි කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට හෝ ජපාන ඉගෙන ගන්න තවත් අයට මේක සහයෝගයක් වෙනත් එක්ක subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notify වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට තවදුරටත් මේක දැනගන්න දේවල් තියෙනවා නම් පැහැදිලි වෙච්ච තැන් තියෙනවනම් පහලින් comment එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් ඒකට උත්තර දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඊළඟ වීඩියෝ එක හැමතිස්සෙම ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම සයෝනාරා.